කඳු නැගීම කියලා කියන්නේ ගොඩක් අයට විනෝදාංශයක්. සමහරුන්ට ඒක ක්‍රීඩාවක්. අනිත් අයට ඒක ආගමක්. ඉතින් මොන විදිහට ඔක කරත් ගොඩක් වෙලාවට ඔයාට මෙන්න මේක නම් අමතකයි. ගොඩක් වෙලාවට මේ හයිකර්ස්ලා තමන්ගේ ඇඟේ වතුර අඩු වෙලා විජලයට ලක් වෙලා කියලා කියන්නේ තමන්ට තිබහ දැනෙන වෙලාවට. හැබැයි ඔයා දන්නේ නැති දේ තමයි ඒ වෙනකොට ඔයාගේ ඇඟේ වතුර සැලකිය යුතු ප්‍රමාණය අයින් වෙලා ඉවරයි. වෛද්‍යවරයෙක් විදිහට හයික කෙනෙක් විදිහට මමත් කරපු මිස්ටේක් එකක් තමයි විජලනය කියලා කියන්නේ තිබහ කියලා හිතපු එක. හැබැයි සමහර වෙලාවට තිබහ නැති වුණා. ඔයාට විජලනය තීව්‍ර අවස්ථාවක මසල් ක්‍රෑම්ප් එකක්, හිස රදයක්, ක්ලාන්තයක් විදිහට වෙන්න පුළුවන්. හයික් එකක් කරනකොට ඔයාගේ බර 2% විතර අඩු වෙන්න පුළුවන්. දල වශයෙන් ගත්තයින් පස්සේ කිලෝ 1ක් විතර අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු වෙනවා කියලා කියන්නේ ඒක ඔයාගේ ෆිසිකල් පර්ෆෝමන්ස් වලට වගේම මෙන්ටල් ෆෝකස් එකට දැඩිව බලපාන්න පුළුවන්. ඉතින් අද වගේ ඉර තියෙන දවසක මේක ඔයා හිතන්නේ නැතුව ඉක්මනට උත් වෙනවා. ඔයා හයික් කරන හැම පැයකටම වතුර ලීටර භාගෙ බැගින් බොන්න ඕන. පැය දෙකකට වඩා හයික් කරනවා නම් එක දිගට ඔයාට තැඹිලි වතුර වගේ ඉලෙක්ට්‍රොලයිට් ඩ්‍රින්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. තේ, කෝපි, සෝඩා මේ වගේ දේවල් ගන්න වතුර වෙනුවට පාවිච්චි කරන්න යන්න එපා. මතකයිනේ තිබහ එනකන් ඉන්න එපා. වැඩියෙන් වතුර බොන්න. නිතරම වතුර බොන්න. මේක ඔයාලගේ ඊළඟ හයික් එක වෙන්න.